පෙරලෙන කන්ද. ඔන්න එක්තරා කැලෑවක හරි අපූර්ව යාළුවෝ තුන්දෙනෙක් හිටියා. ඒ කවුද දන්නවද? ඒ තමයි නරියයි, ඉබ්බයි, කොම්බියයි. ඉතින් මේ තුන්දෙනා කෑවේ බීවෙත් එකට. ගමන් ගිමන් ගියෙත් එකට. ඒ හින්දම කැලේ සත්තුන්ට හරිම පුදුමයි මේ තුන්දෙනාගේ මිතුරුකම ගැන. බලාගෙන ආශ්‍රය කරන්නේ. නරි නයි දෙනා හරිම කපටියා. එහෙම කියලා අනෙක් කැලේ සත්තු ඉබ්බටයි කුඹියටයි නිතරම වගේ කිව්වා. ඒත් අනේ ඉතින් මේ මිතුරුකම නිසාම නරියා ගැන සැකයක් හිතන්නට අනිත් දෙන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් දවසක් මේ තුන්දෙනා කතා වුණා කොවිපලක් දාන්න. ඊට සුදුසුම තැනක් සොයමින් ටික දුරක් ඇවිදගෙන යනකොට මෙයාලට හම්බුණා ඔන්න ගඟක්. ගම් යුර දිගේම මේ තුන්දෙනා පල්ලෙහාට ඔන්න ඇවිදගෙන ගියා. ඒ අතරමඟදී යාළුවෝ තුන්දෙනාට හම්බුණා අපූර්ව දෙයක් මේ ගම් යුර තිබිලා. ඒ මොකක්ද දන්නවද? ඒ තමයි වී කරල් කිහිපයක්. මේ වී කරල් කිහිපේ මුලින්ම නම් දැක්කේ අපි කුඹි යාළුවා. කුඹි යාළුවා කියන්නේ ඉතින් කොහොමත් කඩිසර සතෙක්නේ. ඒක නිසා එයා මෙන්න මෙහෙම කිව්වා. අපි වී ටික මෙතන වපුරමු. මෙතන හොඳ තැන. ගඟ තියෙන හින්දා වතුරක් තියෙනවනේ. ඒ කතාවට නම් ඉබ්බා ඉහළින්ම කැමති වුණා. නරියත් බෑ කියන්න බැරිකමටමද කොහොද ඔන්න ඔය අදහසට කැමති වුණා. ඔන්න ඊට පස්සේ මේ තුන්දෙනාම එකතු වෙලා ගොවිකවලට අවශ්‍ය දේවල් සකස් කරන්න බිම හදන්න පටන් ගත්තා. ඉබ්බටයි නරියටයි ගුරුහරුකම් දුන්නේ නම් අපි කුඹි යාළුවා. අපි දන්නවනේ කුඹි යාළුවා කොහොමත් මේවට කඩිසරයිනේ. හැබැයි ඉතින් නරියා නම් හැමතිස්සෙම කල්පනා කරේ මෙතනින් බේරිලා යන්න විදිහක් ගැන. මෙහෙම ටික වෙලාවක් වැඩ කරනකොට නරියා මෙන්න මෙහෙම කිව්වා අනිත් දෙන්නට. යාළුවනේ අර බලන්න මම දැක්ක අර කන්ද හැලවෙනවා. තව ටිකකින් ඒක මෙහාට පෙරලෙන්න බැරි නෑ. එතකොට ගොවිපල විනාශ වෙලා යයි. මට පුළුවන් ඒක පෙරලෙන්නේ නැති වෙන්න අල්ලගෙන ඉන්න. අනේ ඉතින් නරියාගේ කපටි උපාය නොතේරුණු අනිත් දෙන්නා මේ අදහසට කැමති වුණා. නරියා කන්ද ළඟට ගිහින් හොඳටම නිදාගත්තා. ඉබ්බටයි කූඹියටයි වැඩ කළා මිසක් මේ කපටි නරියාගේ උපායක් බව කොහොමටවත් දැනගෙන හිටියේ නෑනේ. ඔන්න ඊට පස්සේ මහන්සි වෙලා වැඩ ඉවරුණු මේ දෙන්නා සවස යනකොට නරිහාමි කන්ද පාමුල නිදන් ඉන්නව දැක්කා. මොකද මේ පොළොව වදාගෙන? ඉබ්බා ඇහුවා. වැඩ ඉවරද? මම මේ පොළොව බදාගෙන මන්තරයක් මිතුරුවා. නැතිනම් කන්ද පෙරලෙන්න නැති නවත්තන්න බෑනේ කියලා නරියා තවත් බොරුවක් කිව්වා. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට කපටිකමින් හැමදාම වැඩ නොකර මහන්සි නොවී ඉන්න මේ නරිහාමි පුරුදු වුණා. ඉතින් දවසින් දවස ගෙවී ගිහිල්ලා අස්වැන්න නෙවරන කාලයත් ළඟා වුණා ඔන්න. ඉබ්බයි කුඹියයි බොහෝම මහන්සි වෙලා අස්වැන්න නෙළුවා. ගොඩක් අස්වැන්න තිබුණ නිසා නම් ඉබ්බටයි කුඹියටයි මහන්සියක් දැනුනේම නැහැ. මොකද ඉතින් ඒ දෙන්නට හරිම සතුටුයිනේ. ඒත් මේ අස්වැන්න දැකපු කිසිම වැඩක් නොකරපු අපේ නරිහාමිට ලෝභකමක් හිතුණා. මම මේ අස්වැන්න කොහොමරි තනියම අයිති කරගන්නවා. නරියා හිතුවා. ඉතින් ඉබ්බයි කුඹියයි අස්වැන්න කොටස් 3කට බෙදන්න සූදානම් වුණාට පස්සේ නරියා නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මේ ටික තුනට බෙදලා මොනව කරන්නද යාළුවේ? අපි තරඟයක් තියමු. ඒකෙන් දිනමු කෙනාට තමයි මේක අයිති වෙන්න ඕනේ. එයා තමයි සුදුස්සා. නිතින් නරියා අලුත් යෝජනාවක් ගෙනාවා. ඒක හරි අසාධාරණ කතාවක්නේ. ඔහේ නෙවෙයි අපි දෙන්නයි හුඟක් මහන්සි වුණේ. ඉබ්බා කිව්වා. ඒ වුණාට පෙරලෙන ගන්න අල්ලන් ඉන්න ඔහෙලාට පුළුවන්ද? කමක් නෑ. අදින් පස්සේ අපේ යාළුකම ඉවරයි. අපේ යාළුකම ඉවරයි යාළුවේ. බොරු අහිංසකකමක්ම අවාගත්ත නරියා කිව්වා. ඉතින් අනේ යාළුකම නිසාම මේ දෙන්නක් වෙන කිසිවක් නොකිය ඒ යෝජනාවට කැමති වුණා. අන්න අර මිඩල්ල කහ ගාව ඉඳලා මේ වී ගොඩ ගාවට ඉස්සෙල්ලාම දුවගෙන යන කෙනාට තමයි මේ වී ගොඩ අයිති වෙන්නේ.
එයා තමයි මේකට සුදුස්සා. එයා තමයි ශක්තිවන්තයා. එහෙම කියලා නරිහාමි ඈත තියෙන ගහ පෙන්නුවා. තුන්දෙනාම ගහ ළඟට ගියා ඔන්න. කූඹියාට නම් තේරුණා නරිහාමි කරන්න යන්නේ කපටිකමක් කියලා. ඒ හින්දම එයා නරිහාමිගේ වලිගය ඇස්සේ හැංගුණා. ඔන්න ඉතින් පටන් ගත්තා. 1යි 2යි 3යි තරඟේ ආරම්භුණා. නරියා ඉක්මනින් දුවලා ගියා වීගොඩ ගාවට. හුරේ මම දිනුම් හුරේ. කියලා නරියා කිව්වා. නෑ නෑ නරිහාමි මමයි දිනුම්. කියලා නරියාගේ වල්ගේ ඉඳන් වීගොඩ උඩට පැන්න කූඹියා කිව්වා. මේ සිද්ධියෙන් නරියට නම් ගොඩක් කේන්ති ගියා. එයා කූඹියා එක්ක රණ්ඩු කරන්නත් පටන් ගත්තා. මේ අතරතුරේදී හාති දාගෙන ඉබිහාමි මෙන්න දුවගෙන ආවා. මොකද යාළුවේ බය වෙලා වගේ හොඳට මාතිත් දානවනේ. නරියා ඇහුවා. කපටි නරිහාමිට පාඩමක් උගන්වන්න හිතපු ඉබිහාමි මෙන්න මෙහෙම කිව්වා. අනේ යාළුවේ කොහොම හරි යන්ගෙන්න. බරුවල්ලා දෙන්නෙක් ඔයාව හොයනවා. මගිනුත් ඇහුවා කොයා කෝ කියලා. මම දන්නේ නැහැ කිව්වා. යාළුකම හින්දායි මේ කියන්නේ. ඕ ඕන් ඇහෙනවා. ඔන්න කියන කොටත් එනවා ඇහෙනවා. අනේ නරියාළුවේ ඉක්මනට දුවලා ගිහින් හැංගෙන්න. දුවන්න යාළුවේ. අනේ ඉතින් මේ ඉබිහාමිත් කලේ කපටිකමක් බව නම් මේ නරිහාමි පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. අන්තිම වචන ටික ඉබ්බා කියනවත් එක්කම බල්ලන්ගෙන් බේරෙන්න කියලා හිතාගෙන නරිහාමි දුවගෙන ගිහිල්ලා ගඟට පැන්නා. ඊට පස්සේ නම් මේ කූඹියාටවත් ඉබ්බටවත් කවදාවත් නරිහාමිව මුණ ගැහුනේ නැහැ. එකිනෙකාට කිසිම කපටිකමක් කරන්නේ නැතුව ඉබිහාමිත් කූඹියාලුවත් හැමදාම ගොවිතැන් කරමින් සතුටින් ජීවත් වුණා ඊට පස්සේ.